කාලෙකට පස්සේ හම්බුන නිවාඩු දවසේ ඔන්න අපේ ගෙදර යාළුවෙකුත් ඇවිල්ලා හිටියා. ඉතින් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපේ ගෙවල් කිට්ටුවේ තිබ්බ ෆාම් එකක් බලන්න ගියා, රොබර්ට්සන් ෆාම් කියලා. ඉතින් මේකේ බලන්න ලොකු දෙයක් තිබුණ නැහැ. ඉතින් පොඩි අය කැමති නිසා තමයි ගියේ. ඒ ගිහිල්ලා බලනකොට හිටියා මේගොල්ලන්ට කියන්නේ ලාමා කියලා. ටිකක් ෂීප්ලට වැඩිය ටිකක් ලොකුයි. බෙල්ල පොඩ්ඩක් දිගයි. මේගොල්ලෝ ඉතින් ටිකක් දුරට වෙන්න තමයි හිටියේ, ළඟට ආවේ නෑ. ඉතින් ඒක හින්දා ගොඩක් පැහැදිලිව ෆොටෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මෙතන දෙන්නෙක් ඉඳලා ඊට පස්සේ එහා පැත්තේ හිටියා හයිලන්ඩ් කවුස් කියලා දෙන්නෙක්. එක්කෙනෙක්ගේ නම ජෙමී කිව්වා, අනිත් එක්කෙනා කේටි කියලා කිව්වා. ඉතින් මේ බ්ලැක් එක්කෙනෙකුයි බ්‍රවුන් එක්කෙනෙකුයි තමයි හිටියේ. ඉතින් මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි මේගොල්ලන්ගේ රෝම ටිකක් දිගට තියෙනවා. හරියට මේ අර සමහර බල්ලන්ගේ තියෙන රෝම දිගට අන්න ඒ වගේ මේගොල්ලන්ගේ ටිකක් ලොම් දිගට තියෙනවා. ඉතින් එයාලත් ළඟට ගන්න බැරි වුණා, ටිකක් දුරින් තමයි හිටියේ. ඒක නිසා ළඟ ෆොටෝ එකක් ගාගන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් පොඩි කට්ටිය මෙතන චූටි වෙලාවක් රැඳිලා ඉඳලා ඊට පස්සේ එතනම තියෙනවා ෆාම් ෂොප් එකක්. අපි ඒ ෂොප් එක ඇතුළට ගියා. ඉතින් මේකේ තිබුණේ හයිලන්ඩ්ස් කවුස්ලාගේ ෆොටෝස්, එතකොට ඒගොල්ලන්ගේ විදිහට හදපු සොෆ්ට් ටොයිස්, ඒ වගේ ඒවා තමයි ගොඩක් තිබුණේ. මේ බලන්නකෝ සොෆ්ට් ටොයිස් වල ලස්සන. ඉතින් මේවා ටිකක් ගණන් අපි ඒ හින්දා මේවා නම් ගන්න ගියේ නෑ. ඊට පස්සේ මෙතන තව ස්වීනියර්ස් වගේක් තිබුණා. ඊට පස්සේ අනිත් පැත්තේ ස්වීට් ජාති තිබුණා, කේක්. එතකොට එක එක විදිහට හදපු කිචන් එකට ඕන වෙන දේවල්. එතකොට ගෙවල් වල සැරසිලි වලට ඕන වෙන දේවල්, ඒ වගේ දේවල් තිබුණා. මේ නම් තියෙන්නේ කේක් වගේ ස්වීට්ස් ජාති. ඊට පස්සේ අනිත් පැත්තේ මේ විදිහට බලාගෙන යනකොට උතන හිටියා හෑන්ඩ්මේඩ් බනී කෙනෙකුත්. ඒක නම් විකුණන්න නෙවෙයි තිබුණේ, ඒක ඒගොල්ලන් එතන ලස්සනට තියලා තිබුණේ. මෙතන ගොඩක් තියෙන්නේ මේ ගෙවල් වල සැරසිලි වලට ඕන වෙන බඩු, මග්ස් එහෙමත් තිබුණා. හැම එකකම තීම් එක ඉතින් හයිලන්ඩ් කවුස්ලා තමයි මේ තියෙන්නේ ෂොප් එකෙන් එළියේ. එතන ෆ්‍රෙෂ් ෆෘට්ස් තියලා තිබුණා. ඊට පස්සේ හනි තිබුණා. තව ෆාම් එකෙන් ගන්න එළවලු වෙන්නේ නැති එතන එළවලු වගේකුත් තිබුණා. මේ පැත්තේ හෑන්ඩ්මේඩ් අයිටම් තමයි තිබුණේ. ඔක්කොම හැම එකක්ම හයිලන්ඩ් කවුස්ලාගේ තීම් එකෙන් තමයි තිබ්බේ. ස්වීනිය, එතකොට කිචන් එකේ බඩු, ඒවා ඔක්කොම මේ හයිලන්ඩ්ස් කවුස්ලා කාවින් කරලා ඒ වගේ ඉමේජස් දාලා එහෙම තමයි හදලා තිබුණේ. ඉතින් මේ තියෙන්නේ ෂොප් එකෙන් එළියේ, ෂොප් එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් උතනින් අපි එළියට ආවා. මේ තියෙන්නේ ඇතුළත ගත්ත තව වීඩියෝ ක්ලිප් එකක්. ඒකේ තියෙන්නේ ඒගොල්ලන් හදන කුකීස්, බිස්කට් වර්ග. අපි ඔතනින් ජින්ජර් බිස්කට් එක අරන් ආවා. ඒක ඇත්තටම හරිම රසයි, මේ ලොකු පැක් එක. ඊට පස්සේ අනිත් පැත්තට වෙන්නේ ස්වීට්ස් වර්ග තිබුණා. එක එක විදිහට හදපු චොක්ලට් වර්ග, එතකොට එක එක ෆ්ලේවර්ස් වලින් ස්වීට්ස් ඒ විදිහට තිබුණා. ඊට පස්සේ අනිත් පැත්තේ තිබුණා ටොයිලටරීස් වර්ග, ඉතින් බොඩි ක්‍රීම්, එතකොට බොඩි ක්‍රීම්, හෑන්ඩ්මේඩ් සෝප්, ඒ දේවල් තමයි තිබුණේ. ඉතින් මේ හෑන්ඩ්මේඩ් සෝප් එකකුත් ටික ගොඩක් ගණන්. ඒක නිසා අපි ඒවා ගන්න ගියේ නැහැ. ඔයිල් වර්ගත් තිබුණා. ඉතින් මේ පැත්තේ ඔක්කොම තිබුණේ ටොයිලටරීස් ටික. ඊට පස්සේ ඒ ෆාම් එක බලලා ඉවර වෙලා අපි එතනින් ආව තවත් ෆාම් එකකට. ඒකේ නම බ්ලැක් අයල් ෆාම් එක. ඉතින් ඒකේ පරිසරය මාර ලස්සනයි. අර ඇතින් පේන කඳු ටික ඔක්කොම හිම වලින් වැහිලා තිබුණේ එදා. ඉතින් මේකේ පරිසරයට තමයි අපි හැමෝම ආස වුණේ. මෙතන අපි ගොඩක් වෙලා හිටියා එළියට වෙලා. මේකේ ෆාම් ෂොප් එකක් තිබුණා. හැබැයි ඒ ෂොප් එකේ කවුරුත් නැහැ. මේ කැෂියර් කෙනෙක්, සල්ලි ගන්නවත් එහෙම බඩු විකුණන්නවත් කෙනෙක් නැහැ. ඒක සෙල්ෆ් සර්විස් ෂොප් එකක්.
ඉතින් මේ කාර්ය බහුල ජීවිතය ඇතුලේ මේ වගේ ටිකක් එළියට ගියාම තමයි දැනෙන්නේ අපේ මයින්ඩ් එක කොච්චර රිලැක්ස් වෙනවද කියලා. ඉතින් හරීම නිදහස් බවක් දැනෙනවා මෙහෙම එළියට ගිහිල්ලා එළිය පොඩ්ඩක් ඇවිදලා ඉන්නකොට. ඉඳලා හිටලා හරි මේ වගේ ගමනක් යන්න ඕන කියලා එතකොට හිතෙනවා. ඉතින් ෆාම් එකට යන තැන එළියේ මෙන්න මේ වගේ කබඩ් එකක් තිබුණා. ඒ කබඩ් එක බුක් කෝපරේටිව් කියලා තමයි තිබුණේ. මේක ඇතුලේ පොත් තිබුණා. ඒ පොත් අපිට අරන් ගිහිල්ලා කියවලා ආපහු ගෙනල්ලා දාන්න තමයි තියෙන්නේ. කියන්නේ සැරෙන් සැරේට පොත් මාරු කර කර අරන් ගිහිල්ලා කියවලා ගෙනත් තියන්න පුළුවන්. ඉතින් මේ තියෙන ෂොප් එක ඇතුලේ කොෆි මැෂින් එකක් තිබුණා. ඊට පස්සේ අනිත් පැත්තේ තිබුණා අපිට ඕන අයිටම්ස් ගන්න ස්ටෝරේජ් කබඩ් ගහලා ඒ වගේ තිබුණේ ෆාම් එකේ ප්‍රොඩක්ට්ස්. ඉතින් මේ තියෙන්නේ ඒක ඇතුලේ එක පැත්තක යෝගට් තිබුණා. එතකොට බිත්තර ෆාම් එකෙන් එක එක දාන ප්‍රොඩක්ට් අයිටම්ස් තමයි තිබුණේ. මේකේ දියර කිරි ගන්න මැෂින් එකකුත් තිබුණා ෆ්‍රෙෂ් මිල්ක් ගන්න. ඒ මැෂින් එකට දාන්න පුළුවන් බෝතලෙත් මෙතනින්ම තමයි ගන්න තියෙන්නේ. බෝතල් එතන ගෙවලා ගන්න ඕනේ බෝතලේ අරගෙන. ඊට පස්සේ මැෂින් එකට දාලා මිල්ක් ෆිල් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් අපිත් මෙතනින් බොටල් එකක් අරගෙන ඉස්සෙල්ලම මිල්ක් ෂේක් අරන් try කරලා බලුවා. ඇත්තට මේක හොඳට තිබුණා. ඊට පස්සේ අපි මෙතන ඇතුලෙන් ගියා මිල්ක් ෂේක් ගන්න කලින් අපි ඇතුළට ගියා. එතන තිබුණා අයිස් ක්‍රීම්. එතකොට මේ නම් තියෙන්නේ හෑන්ඩ්මේඩ් ස්මෝල් අයිටම්ස් වගේක්. ඒක තිබුණා මොනවද බාම් එකක් එහෙම. ඒ බාම් එක try කරන්නත් අපිට පුළුවන්. එතකොට එතන try කරන්න ස්කූප් වගේකුත් තිබුණා. ඒ try කරපු ස්කූප් අයින් කරලා තියෙනවත් මම දැක්කා. අපි නම් ඒවා try කරේ නැහැ. ඊට පස්සේ හෑන්ඩ්මේඩ් බැංගල්ස් වගේක් තිබුණා. බේස්ලට් වගේක්. මෙතන ගහලා තිබුණා ඒ බඩු ඔක්කොම අරගෙන අපිට කාඩ් පේමන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මැෂින් එකට එහෙම නැත්නම් අපිට සල්ලි ඔනස්ටි බොක්ස් එක කියලා තියෙනවා. ඔනස්ටි බොක්ස් එකට දාන්න පුළුවන්. එක එක ෆ්ලේවර්ස් වලින් අයිස්ක්‍රීම් තිබුණා. මින්ට්, කොකනට්, රාස්බෙරි, මැංගෝ, සෝල්ටඩ් කැරමල්, එතකොට මෝල්සස්, හනි, මේ හැම ෆ්ලේවර් එකකින්ම වගේ අයිස්ක්‍රීම් තිබුණා. මට ඉතින් කොහේ ගියත් මල් පේනවනේ. ඔන්න ඔතනින් එළියට එනකොට ඒ ෆාම් එකෙන්ම ගත්ත මල්ද කියන මම දන්නේ නැහැ. මල් වගේක් තිබුණා බොකේස් හදලා. ඒ ටිකත් හරිම ලස්සනයි. රෝස මල් නම් නෙමෙයි වෙන මොනවා හරි මල් වර්ගයක් තමයි තිබුණේ. ඔන්න ඉතින් දැන් අපේ කට්ටිය හදන්නේ අර අතනින් බොටල් එකක් අරගෙන මිල්ක් ෂේක් පුරව ගන්න තමයි හදන්නේ. ඉතින් බොටල් එක ඔන්න ඔහොම මැෂින් එක ඇතුළට දැම්මා. දාලා දැන් අතනින් එහා පැත්තෙන් පේමන්ට් එක කරන්න ඕනේ. පේමන්ට් එක කරලා මැෂින් එකෙන් ටච් කරාම තමයි අතනින් මිල්ක් රිලීස් වෙලා බොටල් එකට එන්නේ. ඉතින් අපි දැම්මේ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක. ඔන්න ඔහොම තමයි ඒක ෆිල් උනේ. මේක එළියට ගන්නකොට ඉතින් ඉවසිල්ලක් නැතුවම බලන් හිටියේ පොඩි දෙන්න තමයි. ඒ දෙන්න කෑ ගහනවා මේ ටික එළියට ගන්නකොට. ඒ දෙන්නට ඉල්ලලා ඊට පස්සේ ඔන්න ඒ දෙන්නට ඉක්මනට දීලා අපි ඒ දෙන්නව එළියට දැම්මා. අතන බෙන්ච් එකේ වාඩි වෙලා පොන්න කියලා. ඊට පස්සේ අපිට මදි නිසා අපි ආයෙ බොටල් එකකට මිල්ක් ෂේක් මේ බොටල් එකම අරගෙන අපහු මැෂින් එකට දාලා ෆිල් කරගත්තා. ඉතින් ඔය ඉන්නේ මිල්ක් ෂේක් එකේ හොඳම රස විඳපු දෙන්න තමයි.
ඉතින් මේක බීලා ඉවර වෙලා එතන එහා පැත්තේ ෆාම් එක තිබුණා. ඉතින් අපි ෆාම් එකේ කට්ටියකින් ඇහුවා අපිට පොඩ්ඩක් ඇතුළට ෆාම් එක බලන්න යන්න පුළුවන්ද? පොඩි කට්ටිය හරි ආසයි කියලා. ඉතින් ඒගොල්ලෝ කිව්වා එහෙනම් එන්න කමක් නැහැ කියලා. ඉතින් ඔන්න ඔහම මේගොල්ලන්ව අරන් ගියා. ඉතින් මෙතන එහාට මෙහාට දඟල මේගොල්ලන්ට කතා කරනවා කවුස්ලා එක්ක කතා කරනවා මේගොල්ලන්. හරිම සතුටින් ඒ වෙලාව ගත කරා. කාලෙකින් එළියට යන්න නිසා වෙන්න ඇති. ඉතින් එහෙම වෙලාව ගියා. ඔන්නෝම ඉතින් ඔතන චුට්ටක් වෙලා අපි හිටියා විනාඩි 15ක් 20ක් විතර එහෙම ඉඳලා අපි ඊට පස්සේ එළියට ආවා. ඉතින් මේ පළවෙනි වතාව තමයි අපිට මෙහෙ ෆාම් එකක් ඇතුළට යන්න එහෙම අවසර දුන්නේ. බලන්න අපිට මෙහෙම තැනක් මීට කලින් හම්බෙලා තිබුණේ නැහැ. ඉතින් පොඩි අයටත් මේක ලොකු අවස්ථාවක් වුණා. ඉතින් ඒගොල්ලෝ හරි ආසයි සත්තු එක්ක සත්තු බලන්න යන්න, සත්තු එක්ක කතා කරන්න හරිම කැමතියි. ඉතින් ඔන්නම කොහමරි අන්තිමට එළියට එනකොට අර බොටල් එක ආපහු ෆ්‍රෙෂ් මිල්ක් එකකින් පුරවගෙන අපි ගෙදර අරන් අරන් ආවා. ඉතින් ඔන්න ওই විදිහට එක දවසක් සම්පූර්ණයෙන්ම උදේවරුව ගෙවිලා ගියා. හරිම සතුටෙන් පොඩි දෙන්නත් ඒ වෙලාව ගත කරා. ඉතින් අපේ මයින්ඩ් එකටත් හරිම රිලැක්ස් එකක් දැනුණා. ওই විදිහට තමයි ඉතින් දවස ඉවර වුණේ.